Hi, Anu Creation Sri Lanka YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට වෙනස්ම ආකාරයේ වීඩියෝ එකක් තමයි පෙන්වන්න යන්නේ. ඔයාලා මගේ comment section එකේ අහලා තිබ්බා මම මැටි වලන් වල කොහොමද මේ ඉලෙක්ට්‍රික් කුකර් එකේ උයන්නේ කියලා. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ අනිත් අයටත් මේ පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වටිනාකමකින් යුක්ත දේවල් ඉදිරිපත් කරන්න තමයි මේ තියෙන්නේ. මම ගත්ත මැටි භාජන මේක මම දැන් පාවිච්චි කරලානේ තියෙන්නේ. ඒකයි මේ කළු පාට තියෙන්නේ ඇතුළ මේ හොඳට මැදිලා තියෙන්නේ. දැන් මේ බලන්න මේක මම ගත්තේ අම්බලම් මුල්ලෙන්. මේක සීදුවක් දඬුවම පාලමක් අතර තියෙන්නේ මේ ඒරියා එක. විජය කුමාරතුංග රෝහල පහ වුණාම මේකම පැත්තෙන් ඉඳලා යනවනම් විජය කුමාරතුංග රෝහල පහ වෙලා ටිකක් ඉස්සරහට යන්න ඕනේ. වල කොළඹ පැත්තේ ඉඳලා එනවනම් දඬුගම පාලම පැනලා ඉස්සරහට පොඩ්ඩක් යනකොට පන්සල තියෙනවා අම්බලම් මුල්ලේ. පන්සල පටන් ගන්න හැංගලා දිගටම කිලෝමීටරයක් විතර යනකම් ඒක පාර දෙපැත්තෙම මේ වාජන මල් පෝච්චි ඒ වගේ දේවල් ඔයාලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේවා තවර කැලණි පන්සල ළඟ තියෙනවා. මම මේ මැටි වාජන ගත්තේ එතනින්. මේක හැබැයි මේ ඉලෙක්ට්‍රික් කුකර් එකට වෙනම තියෙනවා. සාමාන්‍ය ගෑස් කුකර් එකට තියෙනවා වෙනම තියෙනවා. ටිකක් තුනි ගෑස් කුකර් එකට තියෙන එක. දාර්ලිපේ තියෙනවත් වෙනම තියෙනවා. හැබැයි ඒ වාජන වර්ග දෙකම පාවිච්චි කරන්න බෑ ඉලෙක්ට්‍රික් කුකර් එකට. ඉලෙක්ට්‍රික් කුකර් එකේ අපි තියෙනවා නම් මේ එතනින් උගල විශේෂයෙන්ම අහන්න ඕනේ. චොප්ස් වල තියෙනවා මේ වගේ ඝනකම. මේ බලන්න මේ භාජනයේ ඝනකමයි. මේ අඩිය මේ විදිහට ෆ්ලැට්. මේ මෙහෙම ෆ්ලැට් තියෙන්නේ. මේ අනිත් ඒවා තියෙන මෙහෙම කර්ව් එකක් වගේ නෙන්නේ. ඒ කර්ව් එකක් වගේ නෙමෙයි. ගෑස් ලිපේ තියෙනවා, දර ලිපේ තියෙනවා මෙහෙම පිළි යටින් මෙහෙම කර්ව් එකක් යනවා. දැන් මේක ෆ්ලැට් නේ. මෙතන මොකුත් නෑ. මෙහෙම surface එක round මේ flat එකක ලිපක මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉන්ඩක්ෂන් කුකර් වල ඉලෙක්ට්‍රික් කුකර් වලට මේක ඔරොත්තු දෙනවා. ඉස්සෙල්ලාම මේක අපි පදම් කර ගන්න ඕනේ. මේක පැය දෙක තුනක් වතුර පොඟවෙන්න තියලා පිරෙන්න තියලා වාජනේ තියන්න ඕනේ. ඉතින් ඊට වැඩි කාලයක් වුණත් කමන්නේ. ඊට පස්සේ මේ වාජනයේට මේ ඇතිරියට වතුර පුරවලා මේක උතුරවන්න ඕනේ ලිපේ තියලා. මම කරේ එහෙමයි. උතුරවල ඉවර වෙලා ඊට පස්සේ තමයි ආහාර පිසින්න මම යොදාගත්තේ. එතකොට මේක ඉස්සෙල්ලාම ඔයාලා ලිපේ තියෙනකොට කුකර් එකේ තියෙනකොට මීඩියම් හීට් එකේ මගේ කුකර් එකේ ටෙම්පරේචර් එක 2000 වෙනකන් තියෙනවා. ඉතින් මම ගොඩක් දුරට මේ මීඩියම් හීට් එක කියලා මම ගන්නේ 600. එතකොට මේ 600 මේකේ හොඳට වතුර පුරවලා බුබුලු දානකම් ඔයගොල්ලෝ උතුරනකම් මේ පදම් කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මම උයන්න භාවිත කරන්නේ. ඊට පස්සේ ඕෆරන්හයිට් අංශක 1000 වෙනකම් වුණත් උෂ්ණත්වය වැඩි කරලා උයන්න පුළුවන්. 1200ටත් පුළුවන්. ඒ අර පදම් කරගත්තට පස්සේ ඉතින් මම සාමාන්‍යයෙන් 1000ට දාලා මේක උතුරනකොට මම ඒක 800 හරි 600 හරි මට අවශ්‍ය ප්‍රමාණයට මම අඩු කරගන්නවා. මම ඔයාලට කිව්වාගේ මැටි භාජන වල උයනකොට කෑම හරිම රසයි. ඕන දෙයකට අපිට මේ අර ඒකේ තියෙනවනේ අමුතුම මේ අර මැටි වලින් එන සුවඳක්. මේක පොලිෂ් කරලා තියෙන්නේ. මේකේ කෑලි ගැලවෙන්නේ කුඩු හැලෙන්නේ මුකුත් නැහැ. හොඳට පොලිෂ් කරලා තියෙන නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ මම මේ පාවිච්චි කරලා තියෙන නිසා තමයි අපිට මේ විදිහට දැන් කළු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මම හොඳට මේක බදිනවා ඒවා. අර මම තෙල් දාන්නේ නැහැ. මේ වගේ කෑම හදන නිසා තමයි මේ පහයට වෙන්නේ. ඒකට පොඩ්ඩක්වත් මුකුත් නැඳිලා නැහැ. මේ හොඳට හොදලා තියෙන්නේ ඇතුළේ. මුකුත් ගෑරෙන්නේ එහෙම මුකුත් නැහැ. ඉතින් ඒ විශේෂයෙන්ම අපි මේකට පාවිච්චි කරන්න ඕනේ පොල් කටු නැති. පොල් කටු නැති තමයි මේකට සූටබල්. අර සිල්වර් ස්පූන් පාවිච්චි කරන්න ගියාම පොඩක් මේ මැටි අර සීරෙනවා. කැඩෙනවා නම් මම එකපාරක් පාවිච්චි කරා. ඒකට කැඩුන්නේ නැහැ. ඉතින් මම පරිස්සම් දෙක කරා. එහෙනම් මම දැන් පොල් කටු නැති තමයි පාවිච්චි කරන්නේ. ඒකට මම අරගෙන තියෙන්නේ වෙනම පොල් කටු. මේ තියෙන්නේ මේක විවිධ වර්ගයේ පොල් කටු නැති තියෙනවා. මේක අර කලර් කරපු ඒවා තියෙනවා. කෝට් එක ගාපු. ඒ වගේම මේ වගේ මේ පොලිෂ් කරපු මම ගත්තේ පොලිෂ් කරපු මගේ තියෙනවා පේන්ට් කරපු ඒවා මේ මිට. ඉතින් මම දැන් පාවිච්චි කරන්නේ මේ ටික තමයි. ඉතින් මේ වගේ පොල් කටු නැන්දක් පාවිච්චි කරන්න. පොල් කටු නැන්දෙන් ඔයාලා මේක මේ මේවා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන. මේකට ඔයාලා සිලිකනුත් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තරේ තමයි මැටි භාජන වලින් ඉන්ඩක්ෂන් කුකර් එකේ උයන්න පුළුවන් ද කියන එක. උයන්න පුළුවන්. ඒවට හදපු විශේෂ ඝනත්වයකින් යුතු මැටි භාජන තමයි අපි පර්චේස් කරන්න ඕනේ.
තුනී එකේ බෑවල විශේෂයෙන්ම ඒ ගන්න ෂොප් එකෙන් අහන්න ඕනේ මේක කරන්ට් ලිපේ උයන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඇතුලේ අඩිය මේ සර්ෆේස් එක මේ විදිහට ෆ්ලැට් වෙන්න ඕනේ. ෆ්ලැට් වුණාම තමයි ලිපේ අපිට මේ විදිහට තියන්න පුළුවන්. මම ඔයාලට එක ලිපේ තියලා පෙන්නන්නම්. දැන් ඔයාලට මම පෙන්නන්න ඕනේ. මේ කුකර් එක ෆ්ලැට් නේ. එතකොට මේ ඇතුලේ මෙන්න ෆ්ලැට් නම් විතරයි මේ කුකර් එකට තියන්න පුළුවන්. මේ රවුම් එක ගන්න එපා. ඒක තියන්න බෑ. ඒක තියන්න පුළුවන් ගෑස් ලිපේ, දර ලිපේ විතරයි. මේ වෙන අනිත් ලිප් වල තියන්න පුළුවන්. නමුත් මේ ෆ්ලැට් එක විතරයි ඉලෙක්ට්‍රික් කුකර් එකේ, ඉන්ඩක්ෂන් කුකර් ඒවල තියන්න පුළුවන්. ඒකේ විශේෂිත ඝනත්වයකින් යුක්තව තමයි මේක හදලා තියෙන්නේ. අනිත් ඇතුළි වලට වැඩිය ඝනකම වැඩි. මොකද මේ කරන්ට් එකේ හීට් එක රස්නේ වැඩි නිසා මේක එකට ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේක මෙහෙම ලිපේ තියලා නිපොන් කරලා මේ විදිහට මහල තමයි මම ආහාර ගන්න. අපි ඉස්සර ගමේ කුස්සිය කියලා කියන්නේ අපේ අම්මලාගේ තිබුණේ. ඉතින් ඒවල අපි මැටි භාජන වලනේ කෑම හදන්නේ. ඉතින් ඔයාලා මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරය දැන් මම දුන්නා කියලා මම හිතනවා. ඔයාලගේ ඉන්ඩක්ෂන් කුකර් එකක් තියෙනවා නම් ඉලෙක්ට්‍රික් කුකර් එකක් තියෙනවා නම් ඔයාලට මැටි භාජනය උයන්න පුළුවන්. ඒ විදිහට ඒකටම විශේෂයෙන් ඩිසයින් කරපු මැටි භාජන තමයි ඔයගොල්ලෝ මිලදී ගන්න ඕනේ. එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලගේ ප්‍රශ්නට උත්තර ලැබුණා කියලා. ඉතින් මේ වගේම වෙනස් ආකාරයක වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. මම හැමදාම කියනවා මගේ සතුටින් නිරෝගීව ඉන්න. මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේ ඔයාලට මගෙන් දැනගන්න විශේෂ දෙයක් තියෙනවා නම් comment section එකේ comment කරගෙන යන්න. ඔයාලගේ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම මම උත්තර දෙනවා. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. bye.